චුට්ටක් අවුවත් වැටෙනවා ළමයි. චුට්ටක් අවුවත් අර වැඩි අවුරුදු අවුව චුට්ටක් කටිනවා. හරිම සනීපයි මෙතන. හැබැයි අවුවේ නැකමැති කෙනෙක් නම් මෙතන ඉන්න එපා කඩුවේදී. Oh my god. Welcome to my YouTube channel Dino Vlogs. ආරට කොහමද? ඔන්න මම ආරට අද අලුත් vlog එකක් ගෙනාවා. මොකද දන්නද අද vlog එක? මම මගේ හොඳම යාළුවා දෙන්නත් එක්ක day out එකක් ගියා. එතකොට මම කියලා කියන්න බෑනේ. එතකොට අපි වෙනව නේද? ඉතින් අපි day out එකක් ගියා. ඉතින් මේ day out එකේ vlog එක තමයි ඔයාලට මම මේ ගෙනාවේ. ඉතින් අපි මෙන්න මෙතෙන්ට තමයි ගියේ. මේ තමයි අපි ගත්ත කබාන එක. අපි කබාන එකක් ගත්තා. ඒ කබාන එකට private pool එකකුත් තියෙනවා. හරිම නිදහස්. ඉතින් අපි අපේ day out එකට තෝරගත්තේ මෙතන තමයි. වීඩියෝ එක දිගටම බලන්නකෝ. හරි වැඩ වුණා. සේරම තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. හරිද? මේ තමයි washroom එකේ යාළගේ washroom area එක. හරිම ලස්සනයි. ඔයාලා දැක්කනේ. එතකොට මේ තමයි room එක. බලන්න මේ වහලේ තියෙන්නේ අර මේ මන් දන්නේ ඒ කොළ මොනවාද කියලා හරියට නිකන් තල් කොළ වගේ. මේක තමයි room එක. මේ තමයි bed එක. හරිම ලස්සනයි ළමයි. හරිම නිදහස්. අපි ඇත්තටම අපි ගර්ල්ස්ලා 3 දෙනෙක්නේ. අපි 3 දෙනා ගිහිල්ලා හරිම නිදහසේ ඉඳලා එන්ජොයි කරලා ආවා. කාගෙන්වත් කිසිම කරදරයක් තිබුණ නැහැ. ඉතින් හරිම නිදහසේ අපි ඉතින් අපේ දවස එන්ජොයි කරා. මේ තමයි කබාන එකේ ඉස්සරහා ඔයාලට පේන විදිය. එන්නකෝ මම ඔයාලට pool එක පෙන්නන්න. මේ තියෙන්නේ pool area එක. ඔය කබාන එක pool එක ගාවට පේන විදිය මේ තියෙන්නේ pool එක. දැන් ඔයාලට තේරෙනවනේ තැන ගැන. මම හිතනවා ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. මෙන්න මේ වගේ හරිම නිදහසේ අපිට එතන ඉන්න පුළුවන්. අපිට ඉතින් හිතුණා මේ වගේ day out එකක් යන්න ඕනේ කියලා. පොඩි නිදහසේ ඉන්නත් එක්ක පොඩ්ඩක් එන්ජොයි කරන්නත් එක්ක මේ වගේ තැනකට යන්න ඕනේ කියලා හිතිච්ච හින්දා අපි 3 දෙනා මෙතන හොයාගෙන ගියා. මේ තමයි pool එක. හරිම ලස්සනයි නේද? මේ කොහෙද කියලා කිව්වේ නැහැනේ මම. මේ ගාල්ලේ. ගාල්ලේ කියන්නේ ගාල්ලෙමත් නෙමෙයි. ගාලට ඇවිල්ලා යන්න ඕන හික්කඩුවට. හික්කඩුවට ළඟයි මෙතන. හික්කඩුවටම යන්න ඕන නැහැ. හික්කඩුවට ළඟයි. කොහොම හරි ඉතින් අපි ගාල්ලෙන් දන්න ගියේ. ඒකයි මං ගාල්ලේ කියලා කිව්වේ. මේ ඉන්නේ ඉතින්. එයාලා ඉතින් එයාලගේ සුපුරුදු රාජකාරිය කරනවා. කොහේ ගියත් ෆොටෝස් ගහනවා, සෙල්ෆි ගහනවා. ඒක තමයි කරන්නේ. හායි. හායි කියන ළමයි ඔයාලත්. ඔයාලට නම් ඉතින් මගේ කලින් vlog එක බලුවා නම් ඔයාලට මේ දෙන්නව මතක ඇති. මම එදාත් මේ දෙන්නත් එක තමයි අපි එදා ගියේ පික්නික් එකක්. පික්නික් එකට ගියේ මේ යාළුවෝ දෙන්නත් එක තමයි. ඉතින් මගේ පික්නික් වීඩියෝ එක පික්නික් vlog එක බලපු අය නම් ඒ දෙන්නව අඳුරනවා ඇති දැන්. මේ බලන්න ළමයි හරිම ලස්සනයි එතන. මලුත් වවලා තියෙනවා. මල් පිපිලක් තියෙනවා. ඊට පස්සේ අපි උදේට කෑවා. අපි ගොඩක් බඩගින්න හිටියේ. අපි එතෙන්ට ගියේ උදේ 9:30ට වගේ. අපි ඉතින් ගිහිල්ලා අපි යනකොට කෑම අරන් ගියා. එතනින් අපිට උදේ කෑම දෙන්නේ නැහැ. අපි උදේ කෑම අපි බ්‍රෙක්ෆාස්ට් අරන් යන්න ඕනේ. අපි ඉතින් කෑම අරන් ගිහලා අපි ගත්තේ ඉන්දියාප්ප. මොකද අපි 3 දෙනාම ඉන්දියාප්ප ගන්න හරිම ආසයි. ඒ හින්දා අපි කෑම කාලා
මේ නම් අර මගේ එක යාළුවෙක් කියන බොරු ටික මම අහන් ඉන්නවා. මොනවද කිව්වා මම ඉතින් අහන් හිටියා. ඊට පස්සේ කාලේ ඉවර වෙලා අපි මෙන්න මේ වගේ පොඩි ටික්ටොක් ටිකකුත් කරා. ඔයාලට නිදහසේ මම බලන්න දෙන්නම් බලන්නකෝ. සේරම බලන්න හරිද? අපි නෑවා, කෑවා, නැටුවා, සෙල්ෆි ගැහුවා. ගොඩාක් දේවල් කරා. ඉතින් මේ අපි ඩාන්ස් එකක් පුරුදු වෙනවා. තාම හරියගෙන අපි 3-4 පාරක්ම අපිට නටන්න උනා. ඉතින් හරියට එනකම්. ඉතින් 3 දෙනාටම එක වගේ නටන්න පුළුවන් වෙන්න ඕනනේ. හරි එහෙනම්. ඔයාලා බලන්නකෝ ටිකක්. මම ටිකක් ජින්ජර් බිස්කට් කෑලි දාලා කරන්නේ. ඉතින් ආලා දැක්ක වගේ මම තනියමත් ඒකට පොඩි ටික්ටොක් එකක් කරගත්තා. ඒ ටික්ටොක් කරන වෙලාවේ මෙයාලා ගත්ත වීඩියෝ ක්ලිප් එක තමයි ආලේ දැක්කේ. ඉතින් යාළුවා විතරක් වීඩියෝ කරන්නේ මමත් වීඩියෝ කරා යාළුව. මේ යාළුවා තනියම ටික්ටොක් වලට යාළුවගේ ඩාන්ස් එක ගන්නවා. බේනවනේ. වන් කොහොමද පුතෝට හද කරන්නේ ඒක? උඹනේ සින්දුව දන්නේ මම සින්දුව දන්නේ නැහැ. දෙමු දැන් අරගෙන මොනවා කරනවද අහලා දිමුත් වහ. වන් නිකන් එහෙනම් ඉතින් අපේ කෙනෙක්ට නටන්නම ඕනේ කිව්වා ටික්ටොක් එකට තමයි අපි නැටුවේ. මෙතනදී නම් මට පොඩ්ඩක් මහන්සි හින්දා මම පොඩ්ඩක් පැත්තකට වෙලා ඉඳගෙන මම එයාලා නටන දිහා බලාගෙන හිටියා. ඊට පස්සේ එයාලට චුට්ටක් එයාලගේ ටික්ටොක් ටික කරගෙන දීලා මම පොඩ්ඩක් ආවා මිරර් සෙල්ෆි ටිකක් ගන්න. එතන හරියම ලස්සන ඇත්තම වොෂ්රූම් ඒරියා එකත් හරියම ලස්සනයි. ඉතින් මිරර් සෙල්ෆි එකක් ගන්න නැතුව බෑනේ. ඒ ගන්න අප වෙලාවේ මං ඔයාලට ඉතින් වීඩියෝ ක්ලිප් එකකුත් ගත්ත vlog එකට. මේ තියෙන්නේ ඒක තමයි. කොහොම බලන්න මගේ ඩාන්ස් එක ලස්සනයිද කියලා කියාගෙන යන්න. අනේ මට ලැජ්ජයි වගේ. මට නටන්න බෑ ළමයි. ඊට පස්සේ මම අපි ගත්ත ෆොටෝස් ටික්ටොක් ටික බලන ගමන් හිටියේ. මේ මිනිස්සු ඒකත් රෙකෝඩ් කරලා බලන්නකෝ. මම ඉතින් ඔයාලට බලන්න දැම්මා. ඔන්න ඔයාලට තේරෙන්නේ නැති අපි කොච්චර නිදහසේ එතන හිටියද කියලා මේ වීඩියෝස් වලින්. ඔයාලට ඒක තේරෙන්න තමයි මම වැඩියෙන්ම මේ
මම මේ වීඩියෝස් දැම්මේ. ඔයාලට පේනවනේ අපි ගර්ල්ස්ලා 3 දෙනෙක් එතනට ගියාට අපි ගොඩාක් නිදහසේ එතන එන්ජොයි කරා. ගොඩක් නිදහසේ හිටියා. ඇත්තටම අපිට කරදර කරන්න එතනට කවුරුත් ආවේ නැහැ. ඒ හින්දා අපි හරිම සතුටින් අපේ දවස ගෙව්වා. ඊට පස්සේ අපි පූල් එකට දැස්සා. මම පූල් එකට බහින්න යනවා. ඔයාලවත් එක්කගෙන යන්නේ තනියම නෙමෙයි පෑනවනේ. සීතලයි. එතන පූල් එකත් වෙනමම වයිබ් එකක් ළමයි. ප්‍රයිවට් පූල් එකක් නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ ඉතින්. හැබැයි ටිකක් ඒ පූල් එක ළමයි ඔයාලට කියන්න පූල් කොහොමද ගැඹුරුයි කියලා මම ඒක දන්නවා. ළමයි මම වතුරට හරිම බයයි. මට පීනන්න බෑ. පීනන්නේ කොහොමද අනේ වතුරට බය වෙලා මම හරිම බයයි ළමෙක් වතුරට. මම වතුරට ගොඩක් බයයි. ඉතින් මම පූල් එකට බැලුවා. මම ඉතින් වැඩ කරන්න ගියේ නෑ. චුට්ටක් ඇවිත් මම පූල් එකකට බැස්සම, ගඟකට බැස්සම, දොලකට බැස්සම, වැවකට බැස්සම ගාල්ල වෙලත් මෙච්චර මොහොත ළඟ තිබිලත් මොහොතට ගියත් මම පීනන්න කියන වැඩ දාන්න යන්නේ නැහැ. මම ඉතින් පොඩ්ඩක් පැත්තකට වෙලා ඉඳලා මගේ එන්ජොයි එක අරගෙන මම මගේ අතල් එක අරගෙන එනවා ඉතින්. ඔය පේනවා මම කියන්නේ මට පීනන්න බෑ. ඒකින්ද මම ඇවිදිනවා කියලා. මම හිතනවා මං එහෙම ඇවිදිනකොට අත් දෙක තිය පැත්තට දාලා උඩ ඉන්න අයට පේනවා ඇති කියලා මම පීනනවා වගේ. ඒ ලැජ්ජාවෙන් බේරෙන්න තමයි මං එහෙම කරන්නේ. ඔන්න ඒකත් කිව්වා. ඉතින් හරිම ලස්සනයි. ආල්ට පේනවනේ. මතක ඇතුව මගේ ඩාන්ස් එක ලස්සනයි ඇති කියලා කියාගෙන යන්න. හරිද? අපි ඉතින් මේ දැන් පූල් එකට බහලා අපි තුන් දෙනා පිස්සු වැඩ කරනවා. අපි තුන් දෙනා එකතු වුණාම ඉතින් තනිකරම පිස්සු ලෝකයක්. ප්‍රශ්න කියන්නේ මොනවාද කියලාවත් අපිට මතක නැති වෙනවා. අපි තුන් දෙනා එකතු වුණාම අපි හරිම විනෝදෙන් හරිම සතුටින් අපි ඉන්නවා ඉතින්. අපි දැන් ලොකු ළමයි වුණාට අපි තුන් දෙනා එකතු වුණාම අපි හරිම පොඩි ළමයි චූටි වයසට අපි යනවා. මං හිතනවා ඉතින් අපි විතරක් නෙමෙයි අනිත් අයත් එහෙම තමයි කියලා. ඉතින් ඔන්නම තමයි. ඔනේ. දැන් ඉතින් මේ පූල් එකේ අපි පූල් එකෙත් හරි වැඩ කරා. ඒ ටික පොඩ්ඩක් තව ඉස්සරහට බලන්නකෝ. මං ඒවත් ඔයාලට බලන්න දාලා තියෙන්නේ. හරිද? මං අහන්නමයි හිටියාලගේ මගේ vlogs බලන අය අඩු වෙලාද? vlogs ගේන්න නැති වුණාම නම් මට මැසේජ් කරලා කමෙන්ට් කරලා අහනවා කොයා vlogs ගේන්නේ නැද්ද කියලා. කොයාලා මගේ vlogs බලනවද? බලනවා නම් හායි එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. මට රෙජිස්ටර් එක මාක් කරන්න ඕනේ ළමයි. ඉතින් වීඩියෝ එක මගේ vlog එක වීඩියෝ එක නෙවෙයි sorry මගේ vlog එක බලලා හොරා වගේ යන්න එපා. ලයික් එකක් දාන්න. කමෙන්ට් එකකුත් දාන්න. යාළුවට ෂෙයාර් කරන්න. මාව අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් සබ්ස්ක්‍රයිබ් කරන්න ළමයෝ. හාද? අනේ. ඊට පස්සේ ඉතින් වතුරට වෙලාම ඉන්න බෑනේ මං චුට්ටක් උඩට ආවා. උඩට ඇවිල්ලා චුට්ටක් ඉඳගෙන හිටියා. එතන අවුවත් වැටෙනවා. අවුවට ආස කෙනෙක් මං අතන ඔය කියවනවා ටිකක්. මං එතන කියන දේ මං ඔයාලට කියන්නක මම වොයිස් කරන හින්දා මං ඒකේ වොලියුම් එක අඩු කරලා තියෙන්නේ එඩිට් එකේදී. මම මේ කියන්නේ ඔයාලත් එන්න මේ වගේ තැනකට අවුව ඉන්න කැමති කෙනෙක්ට අවුව ඉන්නත් පුළුවන්. මෙතන අවුව වැටෙනවා. හැබැයි මම නම් අවුවට කැමති නැහැ කියලා කියන්නේ. දන්නවනේ ඉතින් පිස්සුනේ කියවන්නේ මම. ඒ මගේ හැදුවා බේරන්නේ කොලෙකුත් කොලයක් තියනවා කියලා කිව්වේ ගණන් ගන්න එපා. ට්‍රැක් නේනම් අපි ස්ටෝරි එකකට ඇක්ට් කරා. මොකද්ද ස්ටෝරි එක කියලා තේරුම් ගන්න පුළුවන් වුණාද කියලා බලන්න ඔයාලටත්.
ඔයාලට එක තේරුණාද? හරිම තව ඒ වගේ එකක්. මේකත් තේරෙනවද කියලා බලන්නකෝ. ඕ. ඔය පේනවනේ ඉතින්. ඔව්. ජය වේවා කියලා කියන්නේ. අන්න දැන් ඔයාලට හිතා ගන්න පුළුවන් මොකද්ද කියලා. මොකද්ද කියලා කියාගෙන යන්න කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න. පේනවනේ නේද? පිස්සු ලෝකයක්. ඊළඟ එකත් බලන්නකෝ. Tutin dan cari buang kaki lu. Anda medren nah. Nah. Bah, itu. Kan mak. Nah, itu budi pan. Ada macam ya? Kiri dalam itu kiri sinawai. Gambar dengan lari lawai. Ada yang mungkin kiri sinawai. Bagus sih. Biar ganta aja keren. Bantu. මගේ දෝනිට මම අවශ්‍ය වෙලා දානකො සිංහල. Yeah, you already know who it is. We're taking it වෙන ඕන දෙයක් වෙච්චාවේ අහස කඩාගෙන වැටුණාවේ ගණන් ගන්න එපා ඔව සුළු දේවල් හිනා වෙලා අපි ඔහේ ඉමු තමයි 3 girls එකතු නම්. ඉතින් අපේ day out එකත් ඉවරයි. මෙතනින් මගේ vlog එකත් ඉවරයි. මං ආයෙ අලුතෙන් vlog එකක් කරන් එන්නම් එහෙනම්. subscribe කරන්න. Thank you for watching. Bye.